මේක ලෝකෙ පුරාම යවන්න ආදරණීය දරුවෝ වෙනුවෙන් මේ දේ දෙන්න ඕනේ. මොකද අද ගොඩාක් සමාජ මාධ්‍යවල කියනවා දැනෙන තැන නවතින්න කියලා. දැනෙන තැන්වල නවතින්නේ කොහොමද? ආදරණීය දරුවෝ ඉන්නවනම්. ඉතින් අද කියනවා නොගැලපෙනවා නම් ඉවත් වෙන්න. මම දැක ගොඩාක් තැන්වල කියනවා මේ ලැබුණු ජීවිතේ කෙටි නොගැලපෙනවා නම් ඉක්මනට ඉවත් වෙන්න ඕදෙන්න. මොකද ජීවිතේ අපරාධ දුක් විඳින්න එපා කියලා. නමුත් ගැලපුණ හින්දා තමයි ඔබ විවාහ වුණේ. ගැලපුණ හින්දා තමයි ඔබ දරුවෝ හැදුවේ. ඉතින් අද නොගැලපෙනවා කියලා අම්මා එකපාරට ඉවත් වෙනකොට, නොගැලපෙනවා කියලා තාත්තා ඉවත් වෙනකොට මේ දරුවෝ කොහෙද නවතින්නේ? කාටද කියන්නේ? උසාවි අහනකොට අම්මා දෝනි තාත්තා දෝනි කියලා දරුවෝ කෑ ගහලා කියන්නේ මට දෙන්නම ඕනි කියලා. ඉතින් ඒ වගේ දරුවන්ට අම්මයි තාත්තයි කියන දෙන්නම හිටියනම් වඩා හොඳයි. හැබැයි මම මෙහෙම කියනකොට අම්මා වෙන් වෙලා නම් තාත්තා විතරක් ඉන්නවනම් ආදරණීය තාත්තලාට කියන්නේ අල්ලන් ඉන්න දරුවෝ 18 වෙනකන් හරි. ආදරණීය අම්මලාට කියන්නේ අල්ලන් ඉන්න. ඔබ දවසක රජිනක් බවට පත් කරાવી දවසක දරුවෝ ඔබ මම මේ චූටි දේ කිව්වට කමන්නේ නැහැ නේ. වෙලාව අරගෙන. මොකද මේක පණිවිඩේ මොකද ඔබට පිං ඔබට පිං මොකද මාව ගෙනල්ලා මේක මේ ලෝකෙ පුරාම මේ වචන යවන්න හදන එකට. ඉතින් එක අම්ම කෙනෙක් මට ඇවිල්ලා කියනවා මහත්තයා දාලා ගිහිල්වලු වෙන කෙනෙක් එක්ක. දැන් ඉන්නේ 2 වසරේ චූටි දුවත් එක්ක ඉන්නේ. දැන් මට කියනවා සර් දැන් මේ චූටි දුවට කන්න දෙන්න, මෙයාට ඇඳුම් වලන් දෙන්න මං ගාව සල්ලි නැහැ. එතකොට මෙයා කියනවා මට දැන් සල්ලි මදි. දැන් මේකට මට හම්බෙන්න පඩිය රුපියල් 25000යි. මේක මට ගොඩාක් මදි කියලා කියනවා. එතකොට මෙයා කියනවා මම දැන් හැදුවේ සර් රට යන්න කියලා. මං අහුවා එතකොට ඔයා රට ගියාම ඔය චූටි දුව කාත් එක්ක දින්නේ? චූටි දුව මගේ අම්මත් එක්ක මං දාලා යන්නේ. මං අහුවා අම්මගේ වයස කීයද? අම්මට අවුරුදු 80යි. එතකොට මම දැක්ක හරි පදපේලි වගේ ගලපපු ලස්සන සින්දුවක් තිබ්බේ. සින්දුවේ තියෙනවා දරුවෙක් මොනවද බලාපොරොත්තු වෙන්නේ අම්මගෙන්? පුංචි පැලේ ඉන්නම් අම්මේ ඕනෑ නෑ මට ලොකු කූඩු. අම්මා ගියොතින් සයුරෙන් එතරට පුංචි පුතා තනියෙන් පාලු. ඒක තියෙන කවුරුත් කීවට බය නෑ අම්මේ. එහෙම කියලා තියෙනවා. යා කියනවා ඒ පුතා අවසානට ඒ පුතා කියනවා ඒකේ අම්මා දවසක රජ කරවන්නම් මට හිමි ඔටුන්න පළඳවමින් පුංචි පුතා. හරි ආදරණීය. එතකොට අම්මා රට ගිහිල්ලා මොනවා ගෙනාවත් දරුවට වැඩක් තියෙවිද? දරුවෝ ජීවිතේ හානි කරගෙන නම් අද අවුරුදු 16ට අඩු දූලට මං ඉස්කෝලවල ගිහිල්ලා කතා කරන්නේ. හැබැයි මම ළමා නිවාසෙට ගිහිල්ලා කතා කරනවා අවුරුදු 16ට අඩු දුවලට දරුවෝ වඩාගෙන ඉන්න දූලට කතා කරනවා. ඇහුවම කියනවා සර් අම්මා රට ඉන්නේ කියලා. මා බලන්නවත් එන්නේ නැහැ කියලා. ඉතින් ඒ දරුවන්ට ගිහිල්ලා කියලා දෙන්නේ පෞල් ජීවිතය ගැන. මම අවුරුදු 16ට අඩු ඉස්කෝලේ ඉන්න දරුවන්ට කියලා දෙන්නේ ජීවිතය ජය ගන්න විදිය රැකියාවක් කරන්න. ඉතින් හිතන්න අද අම්මා කෙනෙක් ළඟ ඉන්නවා නම් අර උණුසාල්පත් කතාව කිව්වා වගේ ආදරේ ලැබුණා නම් අල්ලන් ඉන්න දවසක ඒ ඔටුන පළඳයි අම්මට අමෝරජිනක් කරන්න. ආදරේ ලැබුණා නම් බඩගින්න දැනෙන එකකුත් නෑ.